ගෑස්ට්‍රයිටිස් අඩු වෙනකොට ටිකක් සෙම වැඩි වෙනවා. සෙමට බෙහෙත් කරනකොට ගෑස්ට්‍රයිටිස් වැඩි වෙනවා කියන කාරණාව අහන්න යනවා. මොකද්ද මේ අතර තියෙන සම්බන්ධය? අම්ලපිත්ත රෝගයේදී රෝගීන්ට මේ ඇසිඩ් එක රක්තයට එකතු වෙලා ඉහළට ගමන් කරනකොට ස්වරාලයේ තියෙන තැන ඊළඟට S2 ස්නායු පද්ධතියෙම තියෙන ස්ථාන. ඒතර මේ තැන් වලට ගියාම ඊටාම බරපතල හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙලාවෙත් සෙම ඇවිල්ලා ඒක රැක ගන්නවා. රෝගියා ක්ෂණිකවම සෙම නවත්තන්න බෙහෙතක් කරනවා. සෙම නවත්තන්න යොදන්නේ උෂ්ණාධික ඖෂධ වර්ග. ඒක උෂ්ණාධික ඖෂධ වර්ග යොදනකොට අනිවාර්යයෙන්ම ඇසිඩ් එක වැඩි වෙනවා. ગેස්ට්‍රයිටිස් වැඩි වෙනවා. ඒක පිත්කෝපේ රෝගයක්. ඊළඟට ગેස්ට්‍රයිටිස් වැඩි වෙනකොට මොකද කරන්නේ? සීතල ඖෂධ වර්ග යොදනවා. සීතල ඖෂධ වර්ග අනිසි විදියට යොදනකොට එතනදී වෙන්නේ අර කලින් කිව්වා වගේ රෝගයට ප්‍රතිකාරයක් නෙවෙයි වෙන්නේ. රෝගේ පාලනය කිරීමක් පමණයි. රෝගයෙන් එන්න උත්සන්න වෙන්න පටන් ගන්නවා. සෙමට කියලා අපි උෂ්ණ ඖෂධ ගන්නකොට ඔහුගේ පිත්කෝපේලා ગેස්ට්‍රයිටිස් වැඩි වෙනවා. ඒ වගේම ગેස්ට්‍රයිටිස් වලට කියලා අපි සීතල ඖෂධ ගන්නකොට ඔහුගේ සෙම කෝපේලා සෙම වැඩි වෙනවා. ඉතින් අපි දෙකම පාලනය කරන විදිහට සුවපත් කරන්න පුළුවන් විදිහේ ඖෂධ ලබා දෙනවා. එතකොට සෙම තියෙන රෝගියාගේ ગેස්ට්‍රයිටිස් වැඩි වෙන්නේ නැහැ. ગેස්ට්‍රයිටිස් රෝගියාගේ සෙම වැඩි වෙන්නේ නැහැ.